මේ නිස්සාරණ ගමන තුළ මේ නිස්සාරණ මඟ තුළ අපිට තියෙන සාන්ත සුවයක්. සැප දුක් නෙමෙයි. සාන්ත සුවයක්. සැප දුක් කියලා කතාවක් මේකේ නැහැ. ඒ අන්තවල පුදුන් මනස පෘථග්ජන භූමියේ ආර්ය භූමියේ සාන්ත සුවය තියෙන. ඒක සදාතනික සුවය. කිසිදා වෙනස් වෙන්නේ නැහැ. ඔබට ඔලුව කැක්කමක් આવොත් ඔබ පෙනඩෝල් එකක් බොනවා. හැබැයි ඒක ඒ මොහොතේ විතරයි. ආයෙ ඔලුව කැක්කුම එනවා. ආයෙ ඔබ පෙනඩෝල් බොනවා. කවද වෙනකන්ද? මෙන්න මේ වගේ ලෞකික සැපේ. මේ දැන් අඬනවා, මේ දැන් hina වෙනවා. අර පෙනඩෝල් බොනවා වගේ වැඩක්. හැබැයි මේ සාන්තසුවේ කවදාවත් ඔලුව කැක්කමක් එන්නේ නැහැ. එතනින් ඉවරයි. නිට්ටාවට සනීපයි ලෙඩේ. ආයෙ දුකක් හටගන්නේ. දුක තියෙන කෙනෙක් නැහැ. කෙනා නැති බව එයා අවබෝධ කරනවා. මේ සබදාම අවබෝධ කරනවා. එතන මේ ධර්මයේ හැම බෞද්ධයෙක්ම දැනගත යුතු නැත්තම් බෞද්ධයෙක් වෙන්නේ නැහනේ. ඒගොල්ලෝ ඇත්තටම පවුනේ. අද බෞද්ධ අසරණයිනේ. ඒගොල්ලෝ අත්තර ගන්න බැරිව වයසට යනකොට ගොඩ ගැහිලා කුණු ගඳ ගන්නවා. ද්වේෂය ඉතිරෙනවා. වෛරය ඉතිරෙනවා. ගිනි ගොඩක පත්තු වෙනවා. මං දන්න අම්මා කෙනෙක් ඉන්නවා. දරුවා ආවේ නැහැ බලන්න. ගොඩක් වයසයි. අම්මට හිතුණා දරුවට ඔක්කොම ලියනවා කියලා. දරුවට සේරම ලිව්වා. එළියලා අම්මා ගියා වැඩිහිට නිවාසෙට. දැන් බලන්න කෙනෙක් නැහනේ. අනේ ඒත් ඒ දරුවා ආවේ නැහැ බලන්න. අන්තිමට මේ අම්මට පිස්සු හැදිලා අම්මා අසූචි කනවා, කක්ක කනවා. කොයිතරම් මේගොල්ලෝ වේදනාවෙන්ද මැරෙන්නේ. මේගොල්ලෝ හිතන් ඉන්නවා අර ඉතේ අල්ලගත්ත දේවල් අත්හැර ගන්න බෑ. විඳවනවා. අපේ බෞද්ධ අද වැඩිහිටියෝ අද බෞද්ධ අම්මලා තාත්තලා දශක ගානක් ධර්මයේ නැති නිසා අත්සරණ වෙලා යන්නේනම නැති වෙලා මහා දුක්ඛිත මරණ හැමෝටම තියෙන්නේ. පව් ධර්මයේ ගාවටවත් ඇවිල්ලා නැහැ. වයසට ගිහිලා පුළුවන් කී හිටියා. හැමෝම ඒ යුග ගානක් එහෙමයි ගියේ. වයසට ගිහිලා කරන්න පුළුවන් දෙයක් නැහැනේ. අසරණ වීම පමණයි. දුක විතරයි යන්නේ සේරම නිරවලට. ඔක්කොම ද්වේෂයෙන් මැරෙන්නේ. අපිට දැනෙන්නේ මහා අඳෝනාවක්. මේ බෞද්ධ සමාජයේ ඉක්මනටම මේ සත්‍යයට එන්න ඕනි. මේ සත්‍ය පමණයි බෞද්ධයාට වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. බෞද්ධයාට බොරු කතා කියලා වැඩක් නැහැ. අනිත් ආගම් වල තියෙන ඔය කතා ඒවා බොරු. ඕවා බෞද්ධ ධර්මයේ තුල නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන ඒවා බලන්න. බුදුහාමුදුරෝ කියපු නැති ඒවා ලියාගත්ත පොත් ලියාගත්තට වැඩක් නැහැ. බුදුහාමුදුරෝ කවදාවත් ඔය වර්ණගන්ධ ගුණෝපේතං ගාතාවක් කියලාත් නැහැ. ආකස්සර උම්මට්ට ගාතාවක් කියලාත් නැහැ. ඔය එක ගාතාවක් බුදුහාමුදුරෝ කියලා නැහැ. ඒවා මේ මිනිස්සු අනිත් අයගේ අනිත් ආගම් වලින් අර රජවරු අර Hindu අර ඉන්දියාවේ ගෑනු බැඳලා කෝවිල් හදලා පන්සල් වල ඒගොල්ලන්ට කියපු ගාථා මේ කියන්නේ. අපි බුදුන් වහන්සේ කවදාවත් නූල් ගැට ගාලා ඔය හඳුන් කුරුපත්තු කරලා මල් පූජා කළා නැහැ. ඔබ විශ්වාස කරනවද මේවා? ඔබ පිළිගන්නවද මේවා? කේතාක් ඔබ සම්මාදිට්ඨියට එන්නේ නැහැ. පුදුම මිත්‍යා දෘෂ්ටියක හිර වෙලා අනේ බොරු වගේක් කර යනවා. රතන සූත්‍රය කියන්නේ අපි දකින වටිනාම කීනා ಜಾති නවන් නැති සම්භවං නැවත උපදින්නේ කී ශාස්ත්‍ර මේක ෂේ වෙනවා මේක මොහොතම නැති වෙනවා මේ තියෙන්නේ කමටහන්. මේ නිවන කියන්නේ මේ එක්ෂණික සිත ගැන කියන්නේ. නයි ජාතු ගබ්බසේම් පුනරදී නැවත උප්පත්තක් නැති භවයක් පතන්නේ තැනක අද කොහොම දිව්‍ය ලෝක යන මිනිසු ටිකක් බී වෙලා ඉන්නේ මේකේ. එහෙම කතාවක් නැහැ. ඒක හරි පුදුමයි. කොහොමද මේවා මේ පෘථග්ජන අය ලියාගෙන පෘථග්ජන වික්ෂුන් වහන්සේලාට ලියලා මේවා පුදුමයි මේවා. සූත්‍රවල බැලුවාම කොහෙවත් නැහැ. මිනිස්සු දන්නේත් නැහැ. කන වෙලා අල්ලගෙන අර අන්ධයෝ යන්නේ පාරේ. හවුහරණක් නැතුව අන්නේ වගේ ඒ પરම්පරාව ඊගා પરම්පරාව උපැන්න සාතිකේ නව බෞද්ධ එච්චරයි මිත්‍යා දෘෂ්ටිකම ඔක්කොම. පව් නේද?
අසරණයි නේද? හිතාගෙන ඉන්නවා අර හැමදේම හිතාගෙන ඉන්නවා වගේ. එච්චරයි. වෙන මොකුත් නැහැ. ඇත්තට මුණ දෙන්න හයියක් නැහැ. ඇත්ත දන්නේ නැතුව අසරණ වුණු අයට කාගේ පිළිසරණක්ද? ඒ අසරණ කමට අපි මහා සංවේගයක් අපිට තියෙනවා. මේක සත්‍ය දැනගත්තට පස්සේ ඇත්තටම අපිටත් හරි පුදුමත් හිතෙනවා. කන පිට ගහල දෙයක් හොඳ පිට ගැහුවාගේ බුදුන් වහන්සේටම කියනවානේ. ස්වාමීනි අද්භූතයි ස්වාමීනි මට වැටහුණා ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවාගේ. මෙන්න මේ ධර්මය අවබෝධ වුණාම කියනවා හැමෝම. පුබ්බේ අනුසතේසු ධම්මේසු මහණෙනි මම පෙර නොඇසු විරු ධමයක් මේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවම කියනවා. මේක කිසිම ආගමක නැහැ. බුදුන් වහන්සේම කියනවා. ඉතින් අනිත් ආගමවල තියෙනවා දැන් ඉන්න අයයි කරන්නේ. කිසිම ආගමක නැති ධමයක් අතේ තියාගෙන. මොකද්ද පටලවිල්ලක් පේනවා. කාටවත් ලියා ගන්න බැරි තැනක හිර වෙලා. පව් අසරණ මිනිස්සු. බොහොම ටික දෙනෙක් මේක තේරුම් ගන්නවා. හැබැයි ටිකයි. මොකද ඒ අයටත් මහා කරුණාව සංවේගයේ ඒ මහා සංවේගයක් ඇති වෙනවා ඇත්තට මේ සත්‍ය දැනගත්තා. එතකොට ගොඩක් අය නිහඬයි. කියන්නේ යන්නෙත් නෑ මොකද දරා ගන්න බෑ අනිත් අයට. එදා බුදු සමය තුලත් ඒක තිබුණා. බුදු සමය තුලත් ගොඩක් අයට මේක දරා ගන්න තේරෙන්නේ නැති නිසා ඒ අසරණ වෙනවා එතකොට. හැබැයි බුදුන් වහන්සේ උත්සාහ කරන්නේ මහා කරුණාවෙන් හැමෝටම මේක තේරුම් කරන්න. ඉතින් මහා අපරාධ කරපු අයත් නිවන් දකිනවා. ඉතින් ඔබ දන්නවා අඟුලිමාල කියන්නේ දහස් ගණන් මරපු මිනිමරුවෙක්. ඒ අයත් නිවන් දකිනවා. මහා විශාල අපරාධකාරයෝ සංකිට්තේන පොඩි හාමුදුරු හොරු රැලක් මාරන් ගිහිලා නිවන් දක්වනවා. ඉතින් මේ කතා හරි මේ බොරු එහෙම කතා නෙමෙයි. මේවා සත්‍ය සූත්‍ර පිටකේ තියෙනවා අපි මේ කියන්නේ. අපි ඔය සූත්‍ර පිටකේ නැති කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද අපිට තේරෙනවා මේ සූත්‍ර පිටකේ සමහරවිට සිංහල පරිවර්තන තිබ්බත් අපි සිංහල පරිවර්තනේ තිබ්බට ඒක නෙමෙයි අපි ආයෙමත් සූත්‍රය බලනවා. ඇයි ඒ තරම් පටලවලා තියෙන්නේ. තේරුම් ලියනකොට ඒවා ඔක්කොම අර රහතන් වහන්සේලා ලියලා නෙමෙයිනේ තේරුම මේ මෑත කාලේ අපේ භික්ෂුන් වහන්සේලා ලියපුවානේ. ඒවා හරි දේවල් නැහැ. සමහර ඒවා හරි පරිස්සමෙන් දකින්න ඕනේ. ඉතින් ඔබට ඒවෙන් තේරුම් වලින් ගන්න බෑ. ඔබම මේ ධර්මයේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් දැනගන්න වෙනවා. ඒක තමයි අද කාලේ යුගයේ තියෙන විශේෂම අවශ්‍යතාවය. සත්‍ය අවබෝධ කරගන්න හැමෝටම සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්න ඕනේ. ඊටම වටිනවා මේ දෙන පණිවිඩේ එක්ෂණික සිතක් දකින්න එක. ඒක ඊටම වැදගත්. පේන ඇහෙන දෙයට ඔබ හදාගත්ත දේ අයිති නෑ. උපදින්නේ සිතුවිල්ලක් නිරුද්ධ වෙන්නේ සිතුවිල්ලක්ම නිරුද්ධ වේ. මේ ෂණය උපදින සිත්. මේ ෂණයම මේ අනසිත. මේ ෂණයක්ම ඇති වෙන්නේ නැති වෙන්නේ. ඔබ ටීවී එකේ බලනවානේ. ඒක පේන්නේ ඇහැටනේ ටීවී එක. ඇත්තටත් ඔබ දකිනවානේ. ඒකත් පේන්නේ ඇහැටනේ. ඇහැට පේන දේ ඔබ හිතන දෙයට ඔබ ටීවී එකේ දකින දේම තමයි ඇහැට පේන්නේ එළිය තියෙනවා. ඇහැ දන්නේ මේක ටීවී එක මේක එළිය කියලා. කවුද ඔකේ ටීවී එකේ කිව්වේ? ඔබේ හිත. ඇහැ කිව්වේ කවුද? එළිය කිව්වේ කවුද? ඔබේ හිත. අපේ ටීවී එකේ දිහා බලලා ඔබ අඬන්නේ ඇයි? ඒ කියන කතාව ඔබ හිතේ ඇත්ත කරගෙන. ඇත්තට පේන එකකට ඔබ අඬන්නේ ඇයි? ඒකත් ඔබේ හිතේ ඇත්ත. ඇත්තට මේක සිතුවිල්ලක් විතරයි. මේක හරි පුදුම කතාවක්. ටීවී එකේ පේන දේම තමයි එළියට දකින්නේ. සිතුවිල්ලයි විඳින්නේ. හරි පුදුම කතාවක්. ඇත්තටම හිතක් සකස් වෙන්නේ මනසක් සකස් වෙන්නේ ගතයි සිතයි කවදාවත් සකස් වෙන්නේ විසංකාර ගතං චිත්තං කියවේ අන්නේ නිසා. මේ හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. මේ හේතුඵල දහම. හේතු තියෙනකොට තියෙනවා නැති වෙනකොට නැහැ. ඇයි දැන් ඔබ ආලෝකයක් නැත්තම් ඔබට පේනවද? ආලෝකයක් ගසත් නිසා නේද හෙවණැල්ලක් පොළොවට වැටලා තියෙන්නේ. ආලෝකයක් නැත්තම් මේ පොත පේන්නෙත් නෑ නේද? හේතුව නිසා නේද මේ පොත කියන හැඩතලය ආවේ. ඒ හැඩතලයට සිත නේද ඊට පස්සේ පොත කියන එක ගෙනාවේ. එහෙනම් මේක හේතුව නිසා නේද හටගෙන තියෙන්නේ. දැන් ආලෝකයක් නැත්තම් මෙතන පොතකුත් නෑ. එතන ඒක ආලෝකයයි පොතයි හිත දකින සිතුවිල්ලයි. මේ තුන මොකද්ද? මේ ආලෝකයේ දැක්කලා මේක ගැට කියලා තියෙනවා. එහෙමනම් මේක ආලෝකයටද අයිති?
එතකොට තේරෙන්නේ නැත මේක හේතුඵලයක් තියෙන්නේ කියලා. මේ හේතුව තියෙනකොට මේක තියෙන්නේ, ඒ හේතුව නැතිනකොට ඒක නැති වෙනවා. ආය අර පැත්ත බලනකොට තව එකක් වෙනවා, තව කොයි හරි ගියාම තව එකක් වෙනවා. එතකොට ඒ මොහොත විතරයි ඔබට තියෙන්නේ. ඔබ දැන් කුස්සියට යනවා. එතකොට කුස්සියේ තියෙන දේ ඔබට පේනවා. ඊට පස්සේ ඔබ මැද සාලේට එනවා. එතකොට එතන තියෙන දේ පේනවා. ඊට පස්සේ ඔබ තව තැනකට යනවා. එතන තියෙන දේ පේනවා. ඔබ උදේට ගෙදර උයනවා. ඊට පස්සේ ඔබ රැකියාවට යනවා. ඊට පස්සේ එතන සිත ඇති වෙන නැති වෙනවා. එච්චරයි. වෙන දෙයක් නැහැ. නමුත් ඔබ හිතෙන් හිතා ගන්නවා ඒක තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා, අරක තියෙනවා ගෙට ගන්න. අන්න උපාදාය. උපාදාන නිසා තමයි ඔබ හිතාගෙන ඉන්නේ දැන් මං ඉන්නවා කියලා. මෙච්චර දේවල් මෙහෙම වෙනවා ජීවත් වෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. මරණ මොහොතත් ඒ ක්ෂණයක් විතර රාටගෙන නැති වෙනවා එච්චරයි. හැබැයි මේක මේ මොහොතේ දකින්න කෙනා මහා සාන්ත සුවයක් තියෙනවා. ඇයි අර කිසිම දෙයක් විඳවන්නේ මේකේ විඳවීම නැහැ, අල්ල ගැනීම නැහැ, උපාදානෙ නැහැ. ස්කන්ධේ විතරයි හටගෙන නැති වෙන ස්කන්ධානම් පාති බව ආතනම් ප්‍රලය අයංචජ්ජා. එහෙමනේ ಜಾති හටගන්න. ඒක තමයි අනිත් පැත්තට එන්නේ. මොකද සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ග විසුද්ධිය. ඒ මොකද්ද කියවේ? සබ්බේ සංඛාර සිතුවිලි. අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මේ සිත හටගත්ත නැති වෙන. මේක අනිත්‍ය වෙනවා. ඊගායක ඒකත් අනිත්‍ය වෙනවා. ඊගායක ඒකත් අනිත්‍ය වෙනවා. සිතුවිල්ල හට ගන්නව නැති වෙනවා. එච්චර ඒකේ අනිත්‍ය දකින්න. නේතු බාහිර බඩු මුට්ටු කතාවක් නැහැ. මේ දරුවා මරණ එක දුක එහෙම එකක් නෙමෙයි මේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ සිත. මේ සිත මේ පවතින්නේ නැහැ කියන එක. සිත අරගෙන නැති වෙනවා. සිත අරගෙන නැති වෙනවා. අනිත්‍ය දකින්නකොට මොකද්ද වෙන්නේ? දුකෙන් නැති වෙනවා. දැන් අනිත්‍ය තියෙන දැන් පුදුන් මිනිස්සයාගේ ස්වභාවය අනිත්‍ය දැන දරුවා මරණ දුකයි. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම දුකක් ගැන නෙමෙයි. ඒකයි මේක පෙරණැසු විරුදාමක් වෙන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මේ සිත ඇති වෙනව නැති වෙනව ඒක දකිනකොට දුක නැති වෙනවා. ඇයි? බාහිර දෙයක් තියෙන කෙනෙක් එන්නේ නැහැ. දෙයක් තියෙන කාපු ගමන් දුකයි. දැන් දුකෙන් මිදෙන මගක් තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අනිත්‍ය කියන්නේ දරුවා මරණ එක නෙමෙයි. මේ සිත